දැන් මේ ඉල්ලුම් නීතියට බලපාන සාධක ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම විභාගෙට වැඩි හරියක් අහන තැනක් තමයි මේක. හරිද? මේක ටිකක් ළමයිට තේරුම් ගන්න අපහසු වෙනදා ගොඩක් වෙලාවට විභාගෙදී මේක ගැන අහනවා. ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ කොටස ඉල්ලුම් නීතියට බලපාන හේතු. ඉල්ලුම් නීතියට බලපාන සාධක අනිවාර්යයෙන්ම හොඳටම තේරුම් ගන්න ඕනේ. ගොඩක් අයට මේක තේරුම් ගන්න බෑ. හරිද? දැන් බලමු මිල වෙනස් වෙයි. දැන් ආදේශන ප්‍රතිපාගේ හරණේ පැහැදිලිනේ හොඳටම. දැන් ආදායම් ප්‍රතිපාදය. ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී. ඒ කියන්නේ ගැනුම්කරුවන්ගේ ආදායමයි ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයි නොවෙනස්. එහෙනම් වෙනස් වෙන්නේ මොකක්ද? වෙනස් වෙන්නේ මොකක්ද? ආදායමනේ. නෑ. ගැනුම්කරුවන්ගේ මුදල් ආදායමයි ඇතුළු අනෙකුත් සාධක ඔක්කොම වෙනස් වෙන්නේ නෑ. එහෙනම් එකයි වෙනස් වෙන්නේ. මොනවද වෙනස් වෙන්නේ? අනෙක් සාධක ඔක්කොම ස්ථාවරයි. සලකා බලන භාණ්ඩයේ මිල තමයි වෙනස් වෙන්නේ. හරි අපි බලමු ගැනුම්කරුවන්ගේ මුදල් ආදායම ඇතුළු අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීම හේතු කොටගෙන ඔන්න ආයි බලන්න සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීම හේතු කොටගෙන මූර්ත ආදායමේ ඇතිවන වෙනස් වීම මත සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු හෝ වැඩි වීම ආදායම් ප්‍රතිපාක ලෙස හඳුන්වනවා. දැන් අපි මේක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරගමු. හරිද? දැන් හිතන්න සලකා බලන භාණ්ඩය විදිහට අපි හාල් ගමු. හරිද? ඔන්න හාල් ගන්න. හාල් කිලෝ එකක් රුපියල් 200යි කියලා ගන්න. හරිද? අපේ ආදායම අපේ මූල්‍ය ආදායම රුපියල් 10,000යි කියලා ගන්න. හරිද? අපේ මූල්‍ය ආදායම රුපියල් 10,000යි. හරිද? දැන් අපි හොයන්න ඕනේ හාල් කිලෝ එක මිල රුපියල් 200යි අපේ මූල්‍ය ආදායම අපේ මාසයක් අන්තිමට සල්ලි වලින් රුපියල් 10,000ක් හම්බ වෙනවා කියලා උපකල්පනය කරමු. හරි. දැන් මේකේ මූර්තාගය අපේ මේ ආදායමේ මේ රුපියල් 10,000 මූර්තාගය මූර්ත ආදායම හොයන්න කොහොමද හොයන්නේ මූර්ත ආදායම? මේ රුපියල් 10,000 මූර්ත අගය හරියට හරි 10,000 බෙදෙනවා 200. දැන් මේ රුපියල් 10,000 වියදම් කරලා අපිට හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? 50ක් ගන්න පුළුවන්. ඔන්න මේ මූර්තාගේ මූර්ත ආදායම. දැන් හාල් කිලෝ 50ක් ගත්තා. ගන්න පුළුවන් වුණා. දැන් ඔන්න හාල් වල මිල දැන් මේ අපිට මේ තියෙන මූර්ත ආදායම මෙතන හාල් කිලෝ 50ක් තමයි ගන්න පුළුවන් මේ රුපියල් 200 ගන්න. දැන් ආදායම වෙනස් වෙන්නේ නැහනේ. මූල්‍ය ආදායම වෙනස් වෙන්නේ නැහැ. අපේ මාසිකට හම්බෙන ආදායම වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා රුපියල් 400කට. හාල් කිලෝ එකක් රුපියල් 400ක් බවට පත් වෙනවා. දැන් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා. ඔන්න හොඳට තේරුම් ගන්න. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා රුපියල් 400ක් වුණා. හරිද? දැන් අපේ මූර්ත ආදායමට මොකද වෙන්නේ? රුපියල් 400න් බෙදපුවාම දැන් හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? අවසාන වශයෙන්. හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? 25යි. හාල් කිලෝ 25යි. දැන් මොකද වුනේ? හරිද? දැන් මූර්ත ආදායමට මොකද වුනේ? සලකා බලන භාණ්ඩයේ මිල රුපියල් 400 වෙනකම් වැඩි වුණා. කලින් තිබුණේ කිලෝ 50ක් ගන්න පුළුවන් මූර්ත ආදායමක්. දැන් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? 25. කිලෝ 25යි ගන්න පුළුවන්. එහෙනම් මොකද වුනේ? සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මූර්ත ආදායම මොකද වුනේ? අඩු වෙනවා. ඔන්න ආදායම් ප්‍රතිපාකයේ ක්‍රියාත්මක කරන හැටි. සලකා බලන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට මූර්ත ආදායම මොකද වෙන්නේ? මූර්ත ආදායම අඩු වෙනවා. මූර්ත ආදායම අඩුයි කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙලා අපිට ගන්න පුළුවන් හාල් කිලෝ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ අපි ගෙදර ගෙනියන්නේ වෙනද ගෙනිච්ච හාල් ප්‍රමාණයට ඊට වඩා අඩු හාල් ප්‍රමාණයක්ද? මූර්ත ආදායම අඩු වෙලා මිල වැඩි වෙලා. එහෙනම් අපි ගෙනියන්නේ ගෙදර ගෙනියන්නේ කලින් ගෙනිච්ච හාල් ප්‍රමාණය මිනිස්සු ගන්නවද නැත්නම් ඊට වඩා අඩු කරනවද? මේ මිල වැඩි වෙච්ච ගමන් හාල් මිල වැඩි වෙලා මූර්ත ආදායම අඩු වෙනවා. මොකද වෙන්නේ?
ඉල්ල අන්න ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ආදායම් ප්‍රතිපාකයේ මිල වැඩිවීමේ පැත්ත ඔන්න බලා ගන්න හොඳට. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි. මූර්ත ආදායම අඩු. මූර්ත ආදායම අඩු. ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු. සුද්ධ ප්‍රතිඵලය. සලකා බලන භාණ්ඩයේ මිල මුලින් වැඩි වුණා අන්තිමට මොකද උනේ? ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් නීතියට ගානට සෙට් වුණා නේද ආදායම් ප්‍රතිපාකේ? මිල වැඩි වුණා අවසාන වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. පැහැදිලි නේද? right. ඒක අනිත් පැත්ත. හරිද? ඒක අනිත් පැත්ත. right. අර 10000ම තියෙනවා මූල්‍ය ආදායම. හාල් කිලෝ එකක මිල රුපියල් 200යි. 10200ෙන් බෙදපුවාම 50යි මූර්ත ආදායම. මේකේ 50ක් ගන්න පුළුවන් හාල් වලින්. right. දැන් එහෙනම් මොකද අනිත් පැත්ත? ආදායම් ප්‍රතිපාකය පැහැදිලි කරද්දී ඒකේ අනිත් පැත්ත. සලකා බලන භාණ්ඩයේ මිල එහෙනම් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් හාල් මිල අඩු වෙන්න ඕනේ නේද? හාල් මිල අඩු වෙනවා රුපියල් 100 වෙනකම්. හරිද? හාල් මිල අඩු වුණාම රුපියල් 10000 100ෙන් බෙදපුවාම මූර්ත ආදායම මොකද වෙන්නේ? හාල් කිලෝ දැන් කීයක් ගන්න පුළුවන්ද? 100ක් ගන්නවා. එහෙනම් මූර්ත ආදායම මොකද උනේ? වැඩි වුණා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු. මූර්ත ආදායම වැඩි. සලකා බලන භාණ්ඩයේ මිල අඩු, මූර්ත ආදායම වැඩි. අපිට අපේ පඩියෙන් ගන්න පුළුවන් හාල් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වුණාම අපි අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? කලින් ගත්තේ හාල් වලට වඩා ටිකක් හාල් වැඩියෙන් ගෙනියනවා. පැහැදිලි නේද? අපි කලින් ගත්තේ හාල් වලට වඩා ටිකක් හාල් වැඩියෙන් ගෙනියනවා. එතකොට මොකද වෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල අඩු. හරිද? සලකා බලන භාණ්ඩයේ මිල අඩු. මූර්ත ආදායම වැඩි. ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඒ අවසාන සුද්ධ ප්‍රතිඵලය සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණා. අවසාන වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය මොකද උනේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. පැහැදිලි නේද? ඒක තමයි ආදායම් ප්‍රතිපාකයේ මිල අඩු වීම සහ මිල වැඩි වීම. එහෙනම් අපි ආදායම් ප්‍රතිපාකයේ පැති දෙක කතා කරොත් ඉස්සෙල්ලාම සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා. ඒකේ මූර්ත ආදායම නැහැ. අපි බලමු. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. මූර්ත ආදායම අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙච්ච ගමන් මූර්ත ආදායම අඩු වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හරි ඒක අනිත් පැත්ත බලුවොත් සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා. මූර්ත ආදායම අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඔන්න ඕක තමයි ආදායම් හරියටම ඉල්ලුම් නීතියට සෙට් වෙනව නේද ඔය ප්‍රතිපාක දෙක ක්‍රියාත්මක වෙලා. right. එහෙනම් මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිපාකය කියන්නේ මොකද්ද කියලා දන්නවා. මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාකය කියන්නේ මොකද්ද කියලා දන්නවා. නිර්වචන දෙක හොඳටම පැහැදිලි නේද? මේ නිර්වචන දෙක විස්තර කරගන්න පුළුවන් නේද? ඔය විදිහට දෙපැත්තම ලියන්න ඕනේ. ඒ කියන්නේ විභාගෙද ලියද්දී ආදේශන ප්‍රතිපාකය කියන්නේ මේක මිල අඩු හෝ වැඩි වීම හේතු කොටගෙන ඒ පොදුවේ ඒක ලියලා ඕනනම් තව විස්තර කරලා ලියන්න පුළුවන්. මිල අඩු වුණාම මෙහෙම වෙනවා, මිල වැඩි වුණාම මෙහෙම වෙනවා කියලා. එහෙම ලිව්වනම් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි පැහැදිලි. ආදායම් ප්‍රතිපාකෙත් දෙපැත්තම පොදුවේ ලියලා මිල අඩු හෝ වැඩි වීම හේතු කොටගෙන හරිද කියලා සම්පූර්ණම පොදුවේ නිර්වචනය ලියලා මිල අඩු වුණාම ආදායම් ප්‍රතිපාකය යටතේ මෙහෙම වෙනවා, මිල වැඩි වුණාම මෙහෙම වෙනවා කියලා සම්පූර්ණ උත්තරේ ලියලා තිබ්බනම් ආදායශන ප්‍රතිපාකයයි ආදායම් ප්‍රතිපාකයයි විස්තර කරන්න කියලා. ඔකේ විභාගෙට එන්නේ මෙහෙමයි. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඍණ සම්බන්ධයක් ඇතිවීමට හේතු පැහැදිලි කරන්න කියලා. එතකොට කෙලින්ම මිල වෙනස් වීමක ආදායශන ප්‍රතිපාකය, මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිපාකය කියලා ලිව්වා. ආදේශන ප්‍රතිපාකය ඔය විදිහට දෙපැත්තත් මුලින් පොදුවේ ලියලා දෙපැත්තම හොඳට විස්තර කරගෙන ගියා. ආදායම් ප්‍රතිපාකයේ දෙපැත්තම හොඳට විස්තර කරගෙන ගියා. මුලින් පොදුවේ නිර්වචනය ලියලා. පුළුවන් නේද වැඩි? පැහැදිලි නේද? එහෙනම්